මේ වෙලාවක අපේ හැමතුරේ මේ රාජාංගනේ මේ දුප්පත් අයට පාසල් බෙදෙන එක මේ පැත්තේ තියෙන්නේ. මේ අපේ හැමතුරු තමයි මෙතන ඉන්නේ. මේ පේන්නේ මේ ලයිව්. ලයිව් දැන් මේ ආව පේන්නේ මේ අපේ බන්තේ මේ ඉන්නේ. දැන් ඔතන ඉන්නකොට අවදැන් වෙනවා බන්තේ ඔය ඉන්නේ. ඊට අනිත් පැත්තේ තියෙන අර තෑගි පාසල් බෙදෙනවා අර දුප්පත් අයට. ඒක රාජාංගනේ මේ වෙලාවේ කරන දෙයක්. එක එක තැන්වල එක එක විදිහට දැන් ඔය පාසල් අර බෙදෙනවා. එතකොට මේක මේ වෙලාවේ ව්‍යසනය වෙලා තියෙන තෑගි බෙදෙන එක පාසල් බෙදෙන එක ධර්මයෙන් අනුශාසනා කරන එක එයාගේ හිතවල තියෙන ඒ දුක නැති කරගන්න එකට ගොඩක් උදව් වෙනවා මේ ධර්මයට. යොමු වෙලා ඉන්න එක මේ අපේ මිනිස්සු නැත්තම් ධර්මෙත් නෑ. නැත්තම් අසරණ වෙනවා තව දුකට වැටෙනවා. ඉතින් අපිට මේ වගේ උදව් කරන්න පුළුවනි. එළිය ආහාර දෙන්න පුළුවන්, ගෙවල් හදලා දෙන්න පුළුවන්. ඒත් හිතේ දුක මිනිස්සුගේ මේ දේ අහ ගන්න අපේ අඳුර කියන එක. අපේ අතර දෙන්න. හොඳයි. තායිලන්තයේ මේ ආම්දුරුයි බෞද්ධ ජනතාවයි මේ රටට ඇවිල්ලා විවිධ තැන්වල ඥාතිමික වතාවත් ධර්ම දේශනා ඒවා මේවා කරන බව මට දැනගන්න ලැබුණා දැන්. ඇත්තටම බොහොම හොඳ ක්‍රියාවක් ඒක. මේ වකවානුවේ විශේෂයෙන් අපි වැදගත් කොට අගී කොට සැලකනවා මේ අසරණ තත්ත්වයට පත් වුණු ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම ඒ වගේම මේ අයට බඩු බෙදා දීම ආදී කටයුතු සිද්ධ කරනවා දකින්ද ලැබීම ලොකු සතුටට හේතුවක්. ඉතින් මේ වකවානුවේදී අපේ රටේ මේ අසරණ තත්ත්වයට පත් වෙච්ච ජනතාවට ගෙවල් දොරවල් හදලා දෙනවා නම් ඒ වගේම ආහාර පාන ආදී සකස් කරලා දෙනවා නම් ඒ වගේම හිත හදාගන්න අනුශාසනා ආදී පවත්වනවා ඉතාමත් කාලෝචිතයි. ඉතාම වටිනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් මේ කාර්යය ඇත්තටම රට පුරාම මේ අය සිදු කරගෙන යනවා. ඒ මධ්‍යස්ථාන භාවනා මධ්‍යස්ථාන ඒකෝන මේ වකවානුවේ ඇටියට ඒ කටයුතු සිද්ධ කිරීම ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් වෙනවා. මිනිස්සු බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. අන්තිමට ලැබුණත් ඒ අයට ඉන්න තැනක් නෑ. හරියට ගෙයක් දොරක් නෑ. ඒ වගේ දරුවෝ නැති සමහර අයට දෙමව්පියෝ නැති ඒ මහා ව්‍යසනවලට පත් වෙච්ච අයට හිත හදාගන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් කරනවා නම් ඒක ඉතාම අගය කරන්න පුළුවන්. ඒ වගේම මේ කාර්යය ඉතාම හොඳින් සාර්ථකව ඉටු කරගෙන යාමට ඔබතුමාලට වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමයි. සමන් මහත්මයා පොඩ්ඩක් අපේ අඳුර පොඩ්ඩක් හඳුනා දෙන්න මේ ලෝකේ පුරා ඉන්න ඇයට. එහෙම අපේ අඳුර. ඊළඟ සර්ණයි සියලු දෙනාට මේ අද අපි ඉන්නේ මේ අස්ගිරි මහා විහාරේ මේ ඉන්නේ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපිට ආශිර්වාද කළා මේ අවස්ථාවේ. අපේ බුද්ධෝත්පාද වැඩසටහනට කීර්ති ප්‍රශංසා කරා උන්වහන්සේ. මේ හරිම සතුටුයි. එහෙමයි. මේ අපි සියලු දෙනාම අද මේ අවස්ථාවේ මේ මොහොතට ඇවිල්ලා තිනවා. අපේ බන්තේ ස්වාමීන් වහන්සේත් මේලා වැඩමිළ කරලා සිටිනවා. එහෙමයි සමන් මහත්තයා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. නැවත සම්බන්ධ වෙනවා. තෙරුවන් සරණයි. දුක් විඳිනාමුත් දුක නොදැනේ නම් කෙලෙස නිවී යන්නද සසරින් නිවන් දකින්නේ වෙන කිසිවෙකු නොව දුක දැනෙන ඔබමයි. මෙත් මල් සුව අරණ සැදෙන්නේ ඒ දුක දැනෙන ඔබ පිනට